ඉස්සර පන්තිවල දැන් අර මේ වගේ බෝඩ් එකක් නැහැනේ. එතකොට පන්තියක සමහරලාට ගෑනු ළමෙක් අලුතෙන්ම පන්තියට ඇවිල්ලා පිටිපස්සේ පේලියක ඉඳ ගන්නවා. හරි. ඉඳගත්තාම කෙරවලේ හරි තමුන්ගේ එහා පැත්තේ ඉන්න ගෑනු ළමයාගෙන් අහනවා මොනවද පන්තියේ උගන්ලා තියෙන්නේ? එතකොට ඒ ළමයා කියනවා දැන් උගන්ලා ඉවරයි. තව උගන්නන්න දෙයක් නැහැ දැන් ඔක්කොම උගන්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ පේලියට එහා පැත්තේ පේලිය ඉඳන් ඉන්න කොල්ලගෙන් අහනවා මොනවද උගන්ලා තියෙන්නේ? තව ගොඩක් උගන්නන්න තියෙනවා පොඩ්ඩයි ඉගෙනුවේ. ඇයි වට නෝට්ස් එක ඕනද? අනේ පුළුවන් නම් නෝට් ටික දෙන්නකෝ. කිව්වහම ඌ ගෙනත් දෙනවා ඒකක මාන මිනු උපකරණ නෝට්ස් ටික උගේ ටික. ඒ ටික ගන්නවා කෙල්ල. අරගෙන ඒ නෝට්ස් ටික හදා ගන්නවා. හදාගෙන පාඩම් කරනවා. පාඩම් කරන් යද්දී අර කොල්ලා අර නෝට්ස් ටික ඉල්ලනවා. හරි. ඒ අතරේ පොඩි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් දෙන්න අතර තියෙනවා. අරු සෑහෙන්න උදව් කරනවා ඉතින්. හරි. ඌලඟ මිනු උපකරණ නැහැ නැත්තම් ගෙනල්ලා පෙන්නනවත් එක්ක. හරි. ඊට පස්සේ ඌ ඇණයක් කියලා කෙල්ලට තේරෙද්දිම තේරෙනවා කියන්නේ කොහොමද ඇණයක් වෙනවනේ ඌ. හරි. තේරෙද්දි මොකද මේ කිසිම එකෙක් උදව් කරන්නේ නැහනේ. නිකන් කාර්යයක් කිරීම බලාපොරොත්තු උදව් කරන්නේ. එතකොට වැඩක් ගොඩ දාගන්න ඉතින් උදව් කරන්නේ. ඊළඟට කෙල්ල මොකද කරන්නේ? පේලි දෙකක් විතර ඉස්සරහට එනවා. ඇවිල්ලා ඉස්සරහා පැත්තේ පේලියේ ඉන්න කොල්ලට කියනවා. ඒ වගේම කොල්ලෙක් එහා පැත්තේ ඉන්නවනේ පේලිය දැන්. හරි මේ බෝඩ් එකනේ ප්‍රශ්නේ. එතකොට ඒ කොල්ලට කියනවා මහ ජරා ළමයි පිටිපස්සේ ඉන්නේ. එතකොට පරස් කාලා මේ ඉන්න කොල්ල අහනවනේ ඇයි මොකෝ? හරි. නෑ අර කෙරෝලේ ඉන්න අන්න අර මොකක් හරි ෂර්ට් එක පාටක් කියලා. හරි. හිනටවත් දෙනවා මට වැඩක් කරගන්නත් නෑ. ඔයා බය නැතුව ඉන්න. ඊට පස්සේ කෙල්ල අහනවා ඔයා ළඟ තියනවද මේ නිව්ටන් නියම නෝට්ස් එක? අරු මොකද කරන්නේ? ඌ ළඟ තියෙන නිව්ටන් නියම, ගම්ම්‍යතාවය, ඝර්ෂණය, කාර්යශක්තිය, ක්ෂමතාවය ඔක්කොම ගෙනත් දෙනවා. ගෙනත් දුන්නට පස්සේ කෙල්ල ඒ නෝට්ස් එකත් එකතු කරගන්නවා. හරි. ටික දවසක් යද්දි ඌ එනයක් කියලා තේරෙද්දි තව පේලි දෙකක් විතර ඉස්සරහට එනවා. එවි ඊළඟ එකාට කියනවා අරු එනයක් කියලා. ඒතර මූ උදව් කරනවා. හැම එකම උදව් කරන්නේ කාර්යයක් කරන්න හිතාගෙන. හැබැයි අන්තිමට කෙල්ල ඉස්සරහා පේලිය වෙනකම්ම ඔහොම පේලි දෙක මාරු කර එනවා. හරි. ඔක්කොම මුළු සිලබස් එකම එකතු කරගන්නවා. හරි. කෙල්ල එක්සෑම් එක පාස් වෙනවා. පේලිය අයින දිගේ හිටිය කොල්ලෝ ටික ඔක්කොම රිවිෂන් එනවා. හරි.